අපි අද දැන් සාකච්ඡා කරන්න යන්නේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා අත්‍යවශ්‍ය පාඩමක්. හරි. ඔයාලා දන්නවා සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ 10 වසර සහ 11 වසර කියන ශ්‍රේණි දෙකේ අපි ඉගෙන ගන්න දේවල් වලින්. හරි. එතකොට අපි අද සාකච්ඡා කරන්න යන්නේ 10 ශ්‍රේණියේ දෙවනි පාඩම සරල රේඛීය චලිතය කියන පාඩමට අදාළව පසුගිය විභාග ප්‍රශ්න වලට අහලා තියෙන කෙටි ප්‍රශ්න කිහිපයක් තමයි සාකච්ඡා කරන්න යන්නේ. හරි. 2016 අවුරුද්දේ ඉඳලා 2023 අවුරුද්ද දක්වා අහලා තියෙන සියලුම බහුවර්ණ ප්‍රශ්න අපි සාකච්ඡා කරනවා මේ වීඩියෝ එකේදී. සරල රේඛීය පාඩම කියන සරල රේඛීය චලිතය කියන පාඩම යටතේ අහලා තියෙන බහුවර්ණ ප්‍රශ්න. හරිද? right. එතකොට මේ සාකච්ඡා කරන බහුවර්ණ ප්‍රශ්න මම ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදිහට දාලා තියෙනවා ලින්ක් එකක් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒකෙන් ඔයාලට මේ ප්‍රශ්න ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි. PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. right. අපි එහෙනම් ප්‍රශ්න වලට යමු. බලමු. හරි. එතකොට මම මේ ප්‍රශ්න සාකච්ඡා කරද්දී ප්‍රශ්න වලට අදාළව සිද්ධාන්ත කොටසත් ඔයාලට සාමාන්‍යයෙන් කෙටියෙන් පැහැදිලි කිරීමක් කරනවා. හරිද? සම්පූර්ණ සිද්ධාන්ත කොටසම උගන්වන්නේ නැහැ. හැබැයි අත්‍යවශ්‍ය කොටස් ටික පැහැදිලි කිරීමක් කරනවා. හරිද? right. හරි අපි බලමු මුලින්ම සරල රේඛීය චලිතය යටතේ 2016 ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා. 2016 ලැබිලා තියෙන ප්‍රශ්නේ තමයි දෛසික රාශියක් වන්නේ පහත කවරක්ද කියලා. හරිද? දෛසික රාශියක් වන්නේ පහත කවරක්ද කියලා පිළිතුරු හතරක් දීලා තියෙනවා. බර, කාලය, වේගය සහ දුර කියලා. හරිද? එතකොට දෛසික රාශියක් කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගන්නවා. හරි. ඔයාලා දන්නවා. දෛසික රාශියක් කියලා කියන්නේ අපි ඉගෙන ගන්න භෞතික රාශි වලින් දිශාවක් වගේම විශාලත්වයක් තියෙන භෞතික රාශි වලට. right. අනිවාර්යයෙන්ම දිශාවක් තිබිය යුතුයි දෛසික රාශි වලට. ඒ වගේම විශාලත්වයකුත් තියෙන්න ඕනේ. විශාලත්වයක් විතරක් තිබ්බා කියලා ඒක දෛසික රාශියක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් දිශාවක් විතරක් තිබ්බා කියලා ඒක දෛසික රාශියක් වෙන්නේ නැහැ. right. හරි. ඒ අනුව ලබා දීලා තියෙන පිළිතුරු වලින් බර, කාලය, වේගය සහ දුර කියන ඒ වගේ අපි දන්නවා බර කියලා කියන්නේ දැන් හිතන්න මොකක් හරි m කියලා ස්කන්ධයක් තිබ්බොත් එහෙම මේ m කියලා කියන්නේ මෙයාගේ ස්කන්ධය. බර නෙමෙයි. හරිද? ස්කන්ධය සහ බර කියන්නේ දෙකක් කියලා ඔයාලා ඉගෙනගෙන තියෙනවා. එතකොට මෙයාගේ බර කියලා කියන්නේ මෙන්න මේ m කියන ස්කන්ධය නිසා පහළට ක්‍රියාත්මක වෙන බලයක්. හරි. m කියන ස්කන්ධය නිසා සිරස්ව පහළට ක්‍රියාත්මක වෙන බලය තමයි බර කියලා කියන්නේ. එතකොට අපි දන්නවා ගුරුත්වජ ත්වරණය කියන එක අපි g කියන සංකේතයෙන් අපි ඉදිරිපත් කරනවා. එතකොට ස්කන්ධයේ m නම් අපි බර mg කියලා තමයි සාමාන්‍යයෙන් ලියන්නේ. හරිද? එහෙම නැත්නම් ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි කියලා හිතන්නකෝ. එහෙනම් මෙයාගේ බර කීයද? බර වෙන්නේ mg නේ. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 2යි. g කියන්නේ කීයද? g අපි සාමාන්‍යයෙන් ගන්නේ 10යි. හරිද? g කියන්නේ ගුරුත්වාකර්ෂණයනේ. මේක 10යි. අපි ගණනය කිරීම වලට ගන්නේ 10යි. ඒතකොට 2 වැඩි කිරීම 10 කියලා කියන්නේ කීයද? 20යි නිව්ටන්. එතකොට කිලෝග්‍රෑම් 2ක් වන ස්කන්ධයක බර වෙන්නේ නිව්ටන් 20යි. හරි. එතකොට මේ බර කියලා කියන්නේ බලයක්. ඒක අනිවාර්යයෙන්ම සිරස්ව පහළට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට යාට විශාලත්වයක් තියෙනවා. ඒ වගේම දිශාවක් තියෙනවා. හරි. එතකොට පිළිතුර විදිහට එන්නේ බර කියන එක. හරි. එතකොට අනිත් පිළිතුරු බැලුවොත් එහෙම කාලය කියලා කියන්නේ කාලයට දිශාවක් නැහැ. හරිද? එතකොට ඒක දෛශිකයක් වෙන්නේ නැහැ. කාලයට විශාලත්වයක් තියෙනවා හැබැයි. right. ඊට පස්සේ වේගය කියලා කියන්නේ වේගයත් එහෙමයි. වේගයට විශාලත්වයක් තියෙන දිශාවක් නැහැ. හරි. හැබැයි ප්‍රවේගයට විශාලත්වයක් වගේම දිශාවක් තියෙනවා. හරි. ඒතර පටලවා ගන්න එපා. වේගය කියන එක අදිශ රාශියක්. ඒ කියන්නේ දිශාවක් නැහැ. හැබැයි ප්‍රවේගය කියන්නේ දෛශිකයක්. හැබැයි මෙතන උත්තරේ දීලා තියෙන වේගයනේ. එතකොට වේගය කියන්නේ අදිශයක්. හරිද? දුර කියලා කියන්නේත් එහෙමයි. දුර කියන එකත් අදිශයක්. දෛශිකයක් වෙන්නේ දුර නෙමෙයි විස්ථාපනය. right. හරි. ඒ අනුව උත්තරේ වෙන්නේ පළවෙනි එක. right. උත්තරේ වෙන්නේ පළවෙනි එක 2016 අහලා තියෙන ප්‍රශ්නෙට. හරිද? right. අපි ඊළඟ ප්‍රශ්නෙට යන්. ඊළඟ ප්‍රශ්නේ කියන්නේ එක්තරා ස්ථානික සිට සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ළමයෙකු සිදු කළ චලිතයට අදාළව පහත දී ඇති දත්ත සලකන්න. හරිද?
ඒතර පොඩි වගුවක් ඔය එකක් දීලා තියෙනවා. කාලය දීලා තියෙනවා. තප්පර 0 1 2 3 4 5 6 ආදී වශයෙන්. ඒ වගේම විස්ථාපනේ දීලා තියෙනවා මීටර වලින්. කාලය දීලා තියෙන තත්පර වලින්. හරිද? ඒකේ කාලේ තප්පර 0 දී ඔයාලට බලා ගන්න පුළුවන් විස්ථාපනේ 0යි. තප්පර 1 දී 2යි විස්ථාපනේ. තප්පර 3 දී 6යි විස්ථාපනේ. ඒ විදිහට දීලා තියෙනවා. හරි? දත්ත ටිකක් දීලා තියෙනවා. අපි අහමු බලමු අහලා තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. දී ඇති කාලය තුල ළමයාගේ චලිතය සම්බන්ධව පහත සඳහන් කුමන ප්‍රකාශය අසත්‍යද කියලායි අහන්නේ. ඒ කියන්නේ හරි නැත්තේ මොන ප්‍රකාශයද කියලා තමයි අහන්නේ. බලමු. පළවෙනි පිළිතුරේ කියනවා පළමු තප්පර 3 තුල ළමයා ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වී ඇත. හරිද? රයිට්. පළමු තප්පර 3 ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙලා තියෙනවා. රයිට්. හරිද? බලන්න මෙහෙමනේ තියෙන්නේ ඕක. ඔය විදිහට දීලා තියෙනවා. හරිද? මෙතනින් දීලා තියෙනවා කාලය, මෙතනින් දීලා තියෙනවා අදාළ විස්ථාපනය. හරිද? රයිට්. විස්ථාපන මීටර වලින් දීලා තියෙන කාලය තප්පර වලින් දීලා තියෙන්නේ. කාලය තප්පර 0 දී විස්ථාපනය නෑ 0යි. කාලය තප්පර 1 දී විස්ථාපනය 2යි. තප්පර 2 දී විස්ථාපනය 4යි. තප්පර 3 දී විස්ථාපනය 6යි. තප්පර 4 දී විස්ථාපනය 4 දිත් 6යි. 5 දිත් 6යි. 6 දී තමා 8ක් වෙලා තියෙන්නේ. හරි? ආදි වශයෙන් තව ඉස්සරහට තියෙනවා. හරි? අගයන් කීපයක්. අපි බලමු දැන් පළවෙනි එකේ කියන්නේ පළමු තප්පර 3 ළමයාගේ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වී ඇත. බලමු. පළවෙනි තප්පර 3 කියන්නේ මෙන්න මේ 1 2 3 කියන කාලයේදී. බලන්න පළවෙනි තප්පර 3 දී ආ ගිහිල්ලා තියෙනවා මීටර් 2ක්. දෙවෙනි තප්පරේදී ගිහිල්ලා තියෙනවා මීටර් 4ක් දක්වා. හරි? තුන්වෙනි තප්පරේදී මීටර් 6ක් දක්වා ගිහිල්ලා තියෙනවා. හරි? බලන්න මෙහෙම යාගේ ගමන් මාර්ගයෙන් දුත් එහෙම මෙන්න බිඳුවේදී පටන් ගන්නවා. පළවෙනි තප්පරයේ වෙද්දී යා ගිහිල්ලා තියෙන දුර කොච්චරද? මීටර් 2ක්. මේ දුර මීටර් 2යි. දෙවෙනි තප්පරයේ වෙද්දී ගිහිල්ලා තියෙනවා 4 දක්වා. 4 දක්වා ගිහිල්ලා තියෙනවා කියලා කියන්නේ තවත් මීටර් 2ක් තන යා ගිහිල්ලා තියෙන්නේ. හරි. මුළු දුර තමයි උතන 4යි කියලා ලකුණු කරලා තියෙන්නේ. තුන්වෙනි තප්පරේදී යා ගිහිල්ලා තියෙනවා මීටර් 6ක් දක්වා. ඒ කියන්නේ තවත් තප්පර තවත් මීටර් 2ක් තමයි යා ගිහිල්ලා තියෙන්නේ. හරිද? මේ ගිහිල්ලා තියෙන දුරේ එකතුව තමයි එතන දීලා තියෙන්නේ. හරිද? රයිට්. එතකොට බලන්න පළවෙනි තප්පර 3 තුල යා තප්පරයකදී ගියපු දුර මොකක්ද වෙන්නේ? තප්පරයකදී ගියපු දුර සමානයි. පළවෙනි තප්පරේදී මීටර 2යි, දෙවෙනි තප්පරේදී මීටර 2යි, තුන්වෙනි තප්පරේදී මීටර 2යි. හරිද? අපි ප්‍රවේගය කියලා කියන්නේ මොකද්ද? ප්‍රවේගය කියලා කියන්නේ තප්පරයකදී ගමන් කරපු එහෙම නැත්නම් සිදු කරපු විස්ථාපනය. හරි. මේකේ පළවෙනි තප්පරයේදී සිදු කරලා තියෙන විස්ථාපනය මීටර 2යි, දෙවෙනි තප්පරයේදී 2යි, තුන්වෙනි තප්පරයේදී 2යි. එතකොට අවස්ථා තුනේම තප්පර තුනේම ඒ තප්පරේ කාලය ඇතුළතදී සිදු කරලා තියෙන විස්ථාපනය මොකද? සමානයිනේ. හරි. සමානයි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මොකද්ද? ඒකාකාර ප්‍රවේගයෙන් එකම ප්‍රවේගයෙන් තමයි ගිහිලා තියෙන්නේ පළවෙනි තප්පර 3. හරි. ප්‍රවේගය ගණනය කරොත් කීයක් වෙනවද? අපි දන්නවා ප්‍රවේගය සමානයි විස්ථාපනයේ බෙදීම කාලය. හරි. එතකොට විස්ථාපනය කීයද? තප්පර 1දී සිදු කරලා තියෙන විස්ථාපනය මීටර් 2යි. ඒ සඳහා ගත වෙච්ච කාලය තප්පර 1යි. හරිද? එතකොට 2 බෙදීම 1යි කියන්නේ 2යිනේ 2යි. මේ තප්පර උඩට ගියාම 2යි ms ඍණ 1. මේක තමයි ප්‍රවේගය. ගණනය කරන්න ගියොත් මේක තමයි ප්‍රවේගය. හරි. රයිට්. එතකොට පළවෙනි පිළිතුර හරි. අපෙන් අහන්නේ ඒක නෙවෙයි අසත්‍ය පිළිතුරනේ. රයිට්. දෙවෙනි එක කියනවා ළමයා නිශ්චලව සිටි මුළු කාලය තප්පර 5කි. හරි. ළමයා නිශ්චලව සිටි මුළු කාලය තප්පර 5කි. හරි. මේකට සම්පූර්ණ වගුවම සලකන්න වෙනවා. හරිද? නිශ්චලව ඉන්නවා කියලා කියන්නේ ළමයි මෙන්න මේ කාලය ඉදිරියට ගියාට මෙයාගේ විස්ථාපනය වෙනස් වෙන්නේ නැහැ කියන එක. හරි. බලන්න. පළවෙනි එකේදී නම් විස්ථාපනය 2යි. දෙවෙනි එකේදී විස්ථාපනය වැඩි වෙලා. තුන්වෙනි එකේදීත් වැඩි වෙලා. මෙන්න හතරවෙනි එකේදී වැඩි වෙලා නැහැ. ඒ කියන්නේ තුන්වෙනි තප්පරේ ඉඳලා හතරවෙනි තප්පරයට එනකන් එයා විස්ථාපනය වැඩි වෙලා නැහැ. කියන්නේ එකම තැන ඉඳලා. ඒ කියන්නේ නිශ්චලව. ඊට පස්සේ හතරවෙනි තප්පරේ ඉඳලා පස්වෙනි තප්පරයට එනකම වැඩි වෙලා නැහැ. 6ම තමයි. ඒ කියන්නේ ඒ තප්පරේදීත් එයා නිකම් ඉඳලා. හරිද? එතකොට මෙතන 3 ඉඳලා 4 වෙනකන් එයා නිකන් ඉඳලා 4 ඉඳලා 5 වෙනකන් එයා විස්ථාපනයක් වෙන්නේ නැතුව නිශ්චලව ඉඳලා. හරිද? රයිට්. ඊට පස්සේ
එතකොට එතන තප්පර කීයක්ද? මෙතන තප්පර 3 ඉඳලා 4 වෙනකන් 1යි. 4 ඉඳලා 5 වෙනකන් තව තප්පර එකක් නිශ්චලව ඉඳලා. එතකොට එතන තප්පර දෙකක් නිශ්චලව ඉඳලා. හරි. ඊට පස්සේ බලන්න ඔය වගුව දිහා බලන්න 6 වෙනි තප්පරයේදී විස්ථාපනය 8යි කියලා දීලා තියෙනවා. ඒ වගේම 7 වෙනි තප්පරයේදී විස්ථාපනය කීයද? 8යි කියලා දීලා තියෙනවා. හරිද? 7 වෙනි එකේදීත් 8යි. බලන්න එතනත් 6 වෙනි තප්පරේ ඉඳලා 7 වෙනි තප්පරේ වෙනකම් මෙයා මොකද විස්ථාපනයක් වෙලා නැහැ. 8ම තමයි. ඊළඟ ඒ තප්පරේදීත් යා මොකද වෙලා තියෙන්නේ? නිශ්චලව ඉඳලා තියෙනවා. හරි. දැන් තප්පර 1 2 3ක් නිශ්චලව ඉඳලා තියෙනවා. රයිට්. ඊට පස්සේ ඒ විදිහට විස්ථාපනය වෙනස් වෙන්නේ නැති අවස්ථාවක් ආයේ නැහැ. තප්පර 11 දක්වාම නැහැ. විස්ථාපනය වෙනස් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. ඒ අනුව නිශ්චලව ඉඳලා තියෙන තප්පර කී 2 2 3යි. හරි. තප්පර 3ක් විතරයි නිශ්චලව ඉඳලා තියෙන්නේ. රයිට්. එතකොට මේකේ කියන්නේ ළමයා නිශ්චලව සිටි මුළු කාලේ තප්පර 5 කිලෝ. වැරදිනේ. නිශ්චල ඉඳලා තියෙන මුළු කාලේ කීයද? තප්පර 1 2 3යි. හරි. එතකොට ඇත්තටම උත්තරේ එන්න ඕනේ කීයද? 3 වෙනි පිළිතුර. රයිට්. පළවෙනි 3 වෙනි පිළිතුර නෙමෙයි. දෙවෙනි පිළිතුර තමයි එන්න ඕනේ. මොකද ඒක වැරදි. හරි. රයිට්. අපි බලමු 3 වෙනි සහ 4 වෙනි පිළිතුර දෙක. ළමයා නැවත ආරම්භක ස්ථානයට පැමිණ ඇත. හරිද? බලන්න විස්ථාපනය කියන එකේ අවසානයේට තියෙන අගය කීයද? 0යි. 11 වෙනි තප්පරේදී විස්ථාපනයේ 0යි. විස්ථාපනයේ 0යි කියලා කියන්නේ ආරම්භක ලක්ෂය සහ අවසාන ලක්ෂය අතර දුරක් නැහැ. මොකද ආරම්භක ලක්ෂයක සහ අවසාන ලක්ෂය අතර ඇති දුරේ වෙනසට තමයි දිගේ වෙනසට තමයි අපි කියන්නේ මොකද්ද? විස්ථාපනය කියලා. රයිට්. එතකොට අවසානයේදී විස්ථාපනයේ 0 දක්වා ඇවිල්ලා තියෙනවා. අවසානයේදී විස්ථාපනයේ 0යි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම හිටපු තැනටම ඇවිල්ලා. රයිට්. ඒක තමයි වෙලා තියෙන්නේ මෙතන. රයිට්. ඒ කියන්නේ මේ සරල රේඛිය මේ වගේ ස්ථානයකින් පටන් අරගෙන මේව සරල රේඛියව ඉදිරියට ගමන් කරලා මේ ආපහු හැරිලා මොකද වෙලා තියෙන්නේ? ආයෙත් හිටපු තැනටම ඇවිල්ලා. ඔන්න ඔය වගේ චලිතයක් තමයි උතන වෙලා තියෙන්නේ. රයිට්. හරි. එතකොට විස්ථාපනයේ 0 වෙලා. එතකොට ඒක හරි නේද? රයිට්. ඊට පස්සේ 4 වෙනි එක කියනවා ළමයා චලිත වූ මුළු දුර මීටර් 16කි. ළමයා චලිත වූ මුළු දුර මීටර් 16කි කියලා කියනවා. රයිට්. හරිද? රයිට්. අපි බලමු මේක කොහොමද ගන්න කියලා. හරිද? ළමයා චලිත වූ මුළු දුර මීටර් 16ක් කියලා කියනවා. රයිට්. බලන්න. ඔයාලට බලා ගන්න පුළුවන් ওই වගු දිහා බලන්න. තප්පර බිඳුවේදී විස්ථාපනයේ 0යි. හරිද? තප්පර බිඳුවේදී විස්ථාපනයේ 0යි. ඊට පස්සේ මෙයා විස්ථාපනයේ 2 4 6 6 6 ආදී වශයෙන් වැඩි කරගෙන තියෙනවා. මීටර කීයක් වෙනකන්ද? මීටර 8ක් දක්වා මෙයා විස්ථාපනයේ වැඩි වෙලා තියෙනවා. මීටර 8ක් ඇවිල්ලා තියෙන්නේ කීවෙනි තප්පරේදීද? 6 වෙනි තප්පරේදී. රයිට්. මීටර 8ක් ගිහිල්ලා. ඔන්න තප්පර 6ක් ඇතුළත මීටර 8ක් ගිහිල්ලා. තප්පර 6ක් ඇතුළත. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? ඊට පස්සේ රයිට්. ආයෙ මොකද වෙලා තියෙන්නේ? විස්ථාපනයේ මීටර 7ක් වෙලා. 8 වෙනි තප්පරේදී කීයක් වෙලාද? මීටර 7ක් වෙලා. ඔව් 7 වෙනි තප්පරේ තප්පර 7ක් දක්වා මෙයා විස්ථාපනය කරලා තියෙන්නේ මීටර 8යි. ඊට පස්සේ 8 වෙනි තප්පරේ ඊළඟ තප්පරේ ආ විස්ථාපනයේ මීටර කීයක් වෙලාද? මීටර 7ක් වෙලා. ඒ කියන්නේ එයා ආපහු මුල් දිශාවටම තව මීටරයක් මේ පැත්තට ඇවිල්ලා. ඕක තමයි වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මෙතන ඉඳලා දුර කීයද? මීටර 7යිනේ. මේ දුර මීටර 8යි නම් විස්ථාපනය අඩු වෙලානේ 7ක් දක්වා. කියන්නේ මීටරයක් මේ පැත්තටයි ඇවිල්ලා. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? 9 වෙනි තප්පරේදී විස්ථාපනය 4ක් වෙලා. විස්ථාපනය 4ක් වෙලා කියලා කියන්නේ මෙතන ඉඳලා විස්ථාපනය ආරම්භ ලක්ෂයේ ඉඳලා 4ක් වෙලා කියලා කියන්නේ මෙයා තව මෙන්න මේ පැත්තට ඇවිල්ලා. මෙන්න මේ හරියට ඇවිල්ලා. තව මීටර 3ක් ඇවිල්ලා මේ පැත්තට. හරිද? රයිට්. එතකොට මෙතන ඉඳලා මෙතෙන් තියෙන දුර මීටර 4යි. රයිට්. ඒ 9 වෙනි තප්පරේ. ඊට පස්සේ 10 වෙනි තප්පරේදී මෙයා තව ටිකක් මෙහෙට ඇවිල්ලා මීටර 2ක් දක්වා. තව මීටර 2ක් ඇවිල්ලා. දැන් මෙතන ඉඳලා මෙතෙන් තියෙන මීටර 2යි. රයිට්. ඊට පස්සේ 11 වෙනි තප්පරේදී මෙයා ආපහු ආරම්භක ස්ථානයටම ආවා කියලා අපි ඉස්සර කතා කරා. ඒ කියන්නේ තව මීටර 2ක් ඇවිල්ලා. බලන්න මීටර 8ක් මෙයා ගියා. ආපහු මීටර 8ක් ආවා. හරිද? ඕකනේ උතන වෙලා තියෙන්නේ. හරි. එතකොට එහෙනම් මෙයා සිදු කරපු විස්ථාපනය මොකද්ද? 0යි. ආරම්භක ලක්ෂයටම ඇවිල්ලා තියෙනවනේ. ඒතකොට විස්ථාපනය 0. හැබැයි
දුර බිඳුවක් වෙන්නේ නැහැ. දුර කියන්නේ මෙයා චලිත විනු මුළු දිග. එතකොට මෙහෙට 8ක් මීටර ගිහිල්ලා තියෙනවා. ආය 8ක් ඇවිල්ලා තියෙනවා. රයිට්. එතකොට 8ක් ගිහිල්ලා තියෙනවා. ඒකට එකතු කරන්න ඕන ආය ආපු දුර 8යි. 8යි කීයද මීටර් 16යි. හරිද? රයිට්. මෙයා මීටර් 16ක් මුරු දුර චලනය වෙලා තියෙනවා. හරි. එතකොට ඒ පිළිතුරත් හරි. රයිට්. එතකොට වැරදි පිළිතුර අහන්න ළමයි. වැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. ඒ කියන්නේ නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි එක. හරි. රයිට්. ඒක පොඩි කාලයක් ගත වෙන ප්‍රශ්නයක්. හැබැයි මේ වගේ ප්‍රශ්න හදලා තියෙනවා නම් ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ මේකට. හරි. රයිට්. ඒක අමාරු ප්‍රශ්නයක් නෙමෙයි මේක. රයිට්. රයිට්. හරි. ඊට පස්සේ අපි යනවා 2017 අහලා තියෙන ප්‍රශ්නෙට. බලන්න 2017 ඔයාලගෙන් අහලා තියෙනවා තිරස් බිමන් මත A ලක්ෂයට නැගෙනහිරින් B ලක්ෂයේද B ලක්ෂයට උතුරින් C ලක්ෂයේද පිහිටයි කූඹියක් AB හා BC සරල රේඛීය මාර්ග ඔස්සේ A සිට C දක්වා ගමන් කළේ AB සමානයි මීටර් 3යි BC සමානයි 4යි නම් මේ ගමනේදී කූඹියා සිදු කළ විස්ථාපනය. රයිට්. A ලක්ෂයට නැගෙනහිරින් B ලක්ෂයේ තියෙනවා. ඔන්න මම රූප සටහනක් ඇඳ ගන්නවා. මෙන්න A ලක්ෂය. නැගෙනහිර කියන්නේ මේක උතුරනේ. මේක ඊසාන මේක නැගෙනහිර. ඒ කියන්නේ A ලක්ෂයට නැගෙනහිරින් B ලක්ෂය මේ විදිහට තියෙනවා. රයිට්. A ලක්ෂයට නැගෙනහිරින් B ලක්ෂයේද B ලක්ෂයට උතුරින් C ලක්ෂයේද B ලක්ෂයට උතුරින් C ලක්ෂය කියන්නේ හරියට කෙලින් මෙන්න මේ හරිය වගේ C ලක්ෂයේ තියෙනවා. ඊට පස්සේ අදාළ දුරවල් දීලා තියෙනවා. කූඹියක් AB හා BC සරල රේඛීය මාර්ගය ඔස්සේ. කියන්නේ AB හා BC කියන සරල රේඛීය මෙන්න මේ මාර්ගය ඔස්සේ තමයි කූඹිය ගමන් කරන්නේ. හරි. A සිට C දක්වා ගමන් කරා. A සිට C දක්වා ගමන් කරන්නේ A ඉඳලා B දක්වා ගිහිල්ලා C දක්වා යනවා. මෙන්න මේ මාර්ගය නෙමෙයි මේ මාර්ගය තමයි යන්නේ. හරිද? right. AB සමානයි 3 මීටර. මෙන්න මේ දුර 3 මීටර කියලා දීලා තියෙනවා. සරල රේඛයේ දුර. හරිද? right. ඊට පස්සේ BC සමානයි 4යි. BC සමානයි 4යි මීටර කියලා දීලා තියෙනවා. දැන් අහන්නේ කූඹියා සිදු කළ විස්ථාපනය. ළමයි බලන්න කූඹියා සිදු කළ විස්ථාපනය කියන්නේ කූඹියා හිටපු ආරම්භක ලක්ෂ්‍ය මේක අවසාන ලක්ෂ්‍ය මේක මෙන්න මේ ලක්ෂ දෙක අතර සරල රේඛීය දුරටනේ විස්ථාපනය කියලා කියන්නේ. හරි. ඌ ගමන් කරේ මේ පැත්තෙන් වුණාට විස්ථාපනය කියලා කියන්නේ මෙන්න මේ දුර. සරල රේඛීය දුර. ඒක ඔයාලා දන්න. එතකොට මෙන්න මේ දුර හොයාගන්නයි ඕනි. ඕක තමයි අහන්නේ උතනින්. හරි. එතකොට ඔයාලට මේක බැලුවමට පේනවා. ඔයාලා ඉගෙනගෙන තියෙනවා ඍජුකෝණී ත්‍රිකෝණ සම්බන්ධයෙන්. හරිද? මේක ඍජුකෝණී ත්‍රිකෝණාකාර ගමන් පතයක්. හරි. ඒ අනුව අපිට ඔයාලා ගණිතයේදී ඉගෙන ගන්නවා පයිතගොරස් සම්බන්ධතාවය දාලා මේ ගැටලුව විසඳන්න පුළුවන්. හරිද? එතකොට ඍජුකෝණී ත්‍රිකෝණයක මෙන්න මේ බද්ධ පාද දෙක දන්නවා. එහෙනම් කරණීය හොයාගන්න පුළුවන්. හරි. කොහොමද යන්නේ? මේ පාද දෙකේ වර්ගවල එකතු සමානයි මෙන්න මේ පාදයේ වර්ගයේ එකතුවට. මේ පාදයේ දිග x කියලා ගන්නවා මම. එහෙනම් මට මෙහෙම ලියන්න පුළුවන්. 3 වර්ගය එකතු කිරීම මේ පාදයේ වර්ගය කියන්නේ 4 වර්ගය සමානයි මේ පාදයේ වර්ගය. 3 වර්ගය කියන ළමයි 9 4 වර්ගය කියන්නේ 16 සමානයි x වර්ගය. 9 16 කියන්නේ 25යි සමානයි x වර්ගය. එහෙනම් කීයද? 20 x කියලා කියන්නේ 25 වර්ගමූලය. x කියන්නේ 25 වර්ගමූලය. 25 වර්ගමූලය කීයද? 25 වර්ගමූලය කියන්නේ 5යි. right. එතකොට x කියලා කියන්නේ ළමයි මීටර් 5යි. ඒ කියන්නේ කූඹියා ඇත්තටම සිද්ධ කරලා තියෙන විස්ථාපනය වෙන්නේ මීටර් 5යි. හරිද? හැබැයි ඌ ගමන් කරලා කියන දුර කීයද? මෙහෙම ගිහිල්ලා මෙහෙමනේ ගමන් කරන්නේ. දුර ඇහුවොත් මීටර් 3යි 4යි එකතු කරන්න ඕනේ. එතකොට කීයද? 7යි. හැබැයි විස්ථාපනය මීටර් කීයද? 5යි. හරි. අපෙන් අහන්නේ විස්ථාපනය. එතකොට කීයද? මීටර් 5යි. දෙවෙනි උත්තරේ තමයි එන්නේ. හරි. right. 2017 ඒ විදිහට අහලා තියෙනවා. හරි. 2017 right. හරිද? මේක ලියා ගන්න. හරි. ඊට පස්සේ 2017 තව ගාණක් තියෙනවා. right. බලන්න. දැන් අර අපි කලින් 2016 කතා කරා වගේ ටිකක් සමාන ගාණක් තමයි තව තියෙන්නේ. හරිද? බලන්න. සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ගමන් කළ වස්තුවක චලිතයට අදාළ තොරතුරු දීලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් කාලයට ඉදිරිව විස්ථාපනය තප්පර බිඳුවේදී විස්ථාපනයේ බිඳුවයි තප්පර 1දී 4යි 2දී 8යි 3දී 10යි 4දී 14යි ආදී වශයෙන් දීලා තියෙනවා. හරිද? right. ඉහත තොරතුරු වලට අනුව පහත දී ඇති කුමන ප්‍රකාශය සත්‍ය වෙනවද කියලා අහනවා. කලින් එක වගේමයි බලමු. වස්තුව සම්පූර්ණ කාලය තුල ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කර ඇත. හරිද? සම්පූර්ණ කාලය තුල
කුමන ප්‍රකාශය සත්‍ය වේද කියලා අහන්නේ. ඒ කියන්නේ හරි ප්‍රකාශය අහන්නේ. සම්පූර්ණ කාලය තුල ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙලා තියෙනවලු බලමු. හරිද? තප්පර 6ක් තියෙනවා රයිට්. තප්පර බිඳුවේදී බිඳුවයි 1 2 3 4 5 6 එකේදී 4යි දෙකේදී 8යි එකේදී 4යි දෙකේදී 8යි 3ේදී 10යි 4ේදී 14යි 3ේදී 10යි 4ේදී 14යි 5ේදී 16යි 6ේදී 18යි 5ේදී 16යි 6ේදී 18යි හරිද බලන්න තප්පර බිඳුවේදී බිඳුවයි එකේදී 4යි දෙකේදී 8යි 3ේදී 10යි හරිද එතකොට බලන්න තප්පර බිඳුවේ ඉඳලා 1 දක්වා කොච්චර දුරක් මෙයා චලනය වෙලා තියෙනවද 4යි එකේ ඉඳලා 2 දක්වා කී දක්වා වැඩි වෙලා තියෙනවද 8 දක්වා වැඩි වෙලා තියෙනවනේ ඒ කියන්නේ එතනත් එකේ ඉඳලා 2 දක්වා තප්පරය ඇතුළත තව 4ක් තමයි චලනය වෙලා තියෙන්නේ හැබැයි බලන්න තප්පර 2 ඉඳලා 3 දක්වා වැඩි වෙලා තියෙන්නේ කීයටද 8 ඉඳලා 10 දක්වා මීටර 2යි වැඩි වෙලා තියෙන්නේ ඒ කියන්නේ 2යි 3යි අතර තප්පර 2යි 3යි අතර කාලයේදී මෙයා චලනය වෙලා තියෙන්නේ මීටර 2යි මෙතනදී මීටර 4යි චලනය වෙලා තියෙන්නේ මේ තප්පරේදී මීටර 2යි චලනය වෙලා තියෙන්නේ හරිද එතකොට මේ කාලයේ ඇතුළත චලනය වෙච්ච දුර නෙවෙයි මේ කාලයේ ඇතුළත චලනය වෙලා තියෙන්නේ හරිද ඒක නිසා අපිටයි බලන්නවත් දෙයක් නැහැ ප්‍රවේගය මොකද්ද වෙන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙලා නැහැ පළවෙනි තප්පර දෙක ඇතුළත චලනය වුණාට වඩා අඩු දුරක් තමයි දෙවෙනි තප්පර දෙක ඇතුළත චලනය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ තප්පර දෙකක් තුනක් අතර. ඒ කියන්නේ ප්‍රවේගය අඩු කරගෙන. හරි. ඉස්සරහට අය බලන්නවත් දෙයක් නැහැ. හරිද? රයිට්. එතකොට පළවෙනි පිළිතුර වැරදි. ඒක අයින් කරන්න පුළුවන්. හරි. දෙවෙනි එක බලමු. සම්පූර්ණ චලිතය තුල වස්තුවේ මධ්‍යන්නේ ප්‍රවේගය මීටර් 3යි. තප්පරයට මීටර් 3යිලු. මධ්‍යන්නේ ප්‍රවේගය. ළමයි මධ්‍යන්නේ ප්‍රවේගය අපි දන්නවා ගන්න කොහොමද? චලනය වෙච්ච මුළු දුර බෙදනවා ගත වෙච්ච මුළු කාලේ. එච්චරයි කතන්දරේ. හරි. චලනය වෙච්ච මුළු දුර කීයද? මුළු විස්ථාපනේ මීටර 18යි. තප්පර 6ක් අවසානයේදී 18ක් ගිහිලා තියෙනවා කොහොම හරි. එතකොට මධ්‍යන්නේ ප්‍රවේගය සමානයි ගමන් කළ මුළු විස්ථාපනේ මීටර 18යි. ඒක බෙදන්න ඕනේ ගත වෙච්ච මුළු කාලේ 6යි. තප්පර 6යි. 18යි බෙදුවම කීයද? 3යි. තප්පරයට මීටර 6යි. එතකොට මධ්‍යන්නේ ප්‍රවේගය නම් තප්පරයට මීටර 3යි කියලා එනවා. හරි. ඒතර ඒ පිළිතුර තමයි නිවැරදි වෙන්නේ. ඒ කියන්නේ දෙවෙනි පිළිතුර නිවැරදි. තුන්වෙනි එක බලමු වස්තුව නැවත ආරම්භක ස්ථානයට පැමිණ නැත. නෑනේ. ආරම්භක ස්ථානයේ පැමිණියා නම් අනිවාර්යෙන් විස්ථාපනය කියන එක මොකක් වෙන්න ඕනද අවසානට? බිඳුවක් වෙන්න ඕන. අපි කලින් ගණන් කරා වගේ කලින් කතා කරා වගේ ගැටලුවේදී වගේ. හරිද? දැන් මෙතන විස්ථාපනයේ බිඳුවක් වෙලා නැහැ. ඒ කියන්නේ ආරම්භයට ඇවිල්ලා නැහැ යා. හරිද? රයිට් ඊට පස්සේ ඒකත් වැරදි තුන්වෙනි එක හතරවෙනි එක බලන්න වස්තුව ගමන් කළ මුළු දුර මීටර 70යිලු නෑනේ වස්තුව ඉස්සලා මොකද වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ චලිතයක් තියෙන්නේ බිඳුවෙන් පටන් ගන්න විස්ථාපනේ 4 8 10 14 16 18 දක්වා විස්ථාපනේ වැඩි කරගෙන ගිහිල්ලා එච්චරයි ආයි විස්ථාපනේ අඩු වෙලා වන්නේ එකම දිශාවකට චලනය වෙලා තියෙන විස්ථාපනේ වැඩි වුණා කියන්නේ හරිද 4 වෙලා 8 වෙලා 10 වෙලා 14 වෙලා 16 වෙලා 18 වෙලා ඒ කියන්නේ මෙයා එකම දිශාවකට මීටර 18ක් චලනය වෙලා තියෙනවා එච්චරයි කතන්දරේ. ඕන දැන් බැරි වෙලා මෙතන ඉඳලා මීටර 16 ඉඳලා ආයි 14ට අඩු වෙලා තියෙනවා නම් එහෙනම් කියන්න පුළුවන් මීටර 16ක් ගිහලා හැරිලා ආවා කියනවා. දැන් මෙතන එහෙම වෙලා නැහැ. කෙලින්ම විස්ථාපනේ වැඩි වෙලා ගිහිල්ලා. හරි. එතකොට කෙලින්ම මීටර 18යි විස්ථාපනය එහෙම නැත්නම් චලනය වෙලා තියෙන දුර. හරි. රයිට්. එතකොට ඒකත් වැරදි. හරි. ඒ අනුව නිවැරදි පිළිතුර වෙන්නේ කීයද දෙවෙනි පිළිතුර සම්පූර්ණ චලිතය තුල වස්තුවේ මධ්‍යන්නේ ප්‍රවේගය තප්පරයට මීටර 3යි කියන එක. හරිද?